මා පෙන්න. අද දාත. පේනවා. දැන් පේනවා. දැන් පේනවා. කොහොමද ඉතින් ඔයාලට? ඔන්න ඉතින් ඔය එක channels වල අවුරුදු උත්සව කරලා අපේ ටෙලිග්‍රෑම් එකේ අවුරුදු උත්සව කරලා ෂූට් කරලා ෂූටින් ඉවර වෙලා අන්තිම මොහොතේ 12 වෙනිදා 13 වෙනිදා තමයි ගෙදර අවුරුදු සමරන්න. ඉතින් අපි ලෑස්ති වුණේ 12 වෙනිදා. ඉතින් තලවතු ගොඩේ ඉඳන් පිටකොට්ට යන පාර දිගට තිබුණා අඩියෙන් අඩියට කැවිලි කඩ. අපි ඉතින් පොඩ්ඩක් ඒ පැත්ත බලාගෙන ගියා. මොකද මම කැවිලි ගන්න තැනක් තැන් දෙකක් තියෙනවා. මේ ටික බලාගෙන ගියේ ඔය මොනවාද අලුවා වගේ මොනවා හරි අලුත් දෙයක් දැක්කොත් ගන්න කියලා. ඉතින් ඔන්න ඔහොම ඔය පාර දිගේ පේනව නේද තියෙන කැවිලි කඩ ගොඩ. කොල්ලොවෙත් නැතුව ඇති මේ වගේ කැවිලි පාරක්. මේ අර මොකද? සංසා බේබි නේ? ඉන්නෝ. කො සංසා වෙන්න සංසා හැමදාම අහනවා. මේ ඉන්න සංසා බේබි මම හැම අවුරුද්දෙම අලුත් අවුරුද්දට සිංහල අවුරුද්දට හැම දෙයකම ආස්මි ගන්න මෙයාගෙන්. මෙයා ඉන්නේ අපේ ගෙවල් ළඟමයි. ඉතින් මගේ YouTube ෆෑන් කෙනෙක්. සිංහල අවුරුදු අලුත් අවුරුදු එනකොට මට තියෙන වගකීම් වැඩි. මොකද ඒ දේවල් ඔක්කොම ප්‍රභාත් මට බාර දීලා තියෙන්නේ. යා කරන්නේ සල්ලි වියදම් කරන ටික විතරයි. එතකොට මම තමයි කැවිලි මේසෙට තියන්න ඕනේ මොනවාද ඒක කොයි විදිහටද තියන්න ඕනේ. අපි අවුරුදු කෑම ඥාතීන්ට දෙන්නේ කවද්ද? අපි යන්නේ කොහෙද? කවද්ද යන්නේ? ළමයිට දෙන තෑගි භෝග මොනවාද? ඉතින් ඔය කී නොකී හැම දෙයක්ම මම තීරණය කරන්න ඕනේ. ඉතින් මේ හැම දෙයකටම මට තිබුණේ 12යි 13යි විතරයි. මේ ඉතින් මේ 12 වෙනිදා මහපාරෙම තමයි හිටියේ. අපේ ප්‍රභාත් මේ මුට්ටි තෝරන්නේ කිරි උතුරවන්න කියලා හිතුවද? නෑ අනේ. එයා මේ මුට්ටි තෝරන්නේ කනා මුට්ටිය බින්දින්න. මොකද හැම අවුරුද්දෙම අවුරුදු දවසට පහුවදාට අපේ ගෙදර අවුරුදු උත්සවයක් තියෙනවා. පුංචි අවුරුදු උත්සවයක්. ඒකට ඉතින් ප්‍රභාත්ගේ අක්කලා නංගිලා මල්ලිලා හැමෝම එකතු වෙනවා. මොකද ඉතින් එක වයසේ බබාලා තමයි අපි හැමෝටම ඉන්නේ. සංසනින් දැන් ඉඳ නෑ. ඊළඟට ඉතින් 13 වෙනිදා තමයි මට ඉතුරු වුණේ හැමදේම ගෙදර හදන කැවිලි ටික හදන්න. ඉතින් මගේ දුව හරි ආසයි ගෙදර කැවිලි හදනවා. ඉතින් මට කොයිතරම් වැඩ තිබුණත් මහන්සි වුණත් එයාගේ සතුට වෙනුවෙන් මම ඔය පුංචි ටිකක් හදනවා. මොකද මට මතකයි මම පුංචි කාලෙත් මම හරි ආසයි මගේ අම්මා ගෙදර කැවිලි හදනවට. හරි ආසයි ඒව හදනවා බලන් ඉන්නේ. ඒවා අර මුට්ටි වල ගැට ගහලා ඒ කරලිප උඩ මැස්සේ තියලා මාර ආසයි. ඒ ෆීලිං එක දැනෙනකොටත් තාමත් ආසයි. එයා ෆ්‍රයි එක දැම්ම නම් හරි. කැව්. මේ දෙක දාලා බලමු. අයියා මේ අපි යන්නේ නැද්ද? කට්ටිය. නෑ මං වැඩ. yes ඉතින් ඕක දැන් යන්න ඕනේ. අරයට දෙන්න. තමිල්ට. යවුම් හදන්න. ඔව්. තමිල්ට. ඔව්. මගේ පුතාගේ වැඩිම මට වැඩි වෙලාවට කේන්ති ගස්සන එක. දැන් මේ දවස් 13 වෙනිදා මට හොඳටම වැඩ කියලා දැනගත්තා. මේ ෆ්‍රිජ් එකේ අර පොඩි වයිට් බෝඩ් වගේ මොකක්ද මන් දෙකක් අලෝගෙන මට කේන්ති යන වාර ගාන ලීලිය තමයි ඉන්නේ මේ 13 වෙනිදා දවසේ. අත මුකුත් දෙන්නේ නැහැ. අතෙන්නේ මේ නේද? පොඩ්ඩක් සංසාරේ උඩ කරනවා තියෙන්නේ. දැන් සංසාර දෙනවා තෙන්න ලස්සන වෙලා ගියේ. ඔෆිස් වැඩේ මොකක්ද? ඔන්න ඉතින් මාව දැන් කේන්ති ගස්සලා තියෙන්නේ. අද උදේම කිව්වා කේන්ති යන වාර ගාන පෙන්නන්නම් රෑ වෙද්දි කියලා. දැන් මේ වෙද්දිත් ඉරි ගහලා ඉරි 10ක්ද කොහෙද කැපිලා තියෙන්නේ. සංසාර ආදෙන තව ඉරක් ගහන්න. සංසාර ඉරක් ගහන්න. එපා නෑ ගහන්න. සංසාර ඉරක් දාන්න. නාරං කැවුම් වලින් පස්සේ බටර් කේක් ඊළඟට මගේ අම්මගේ ආලු ටොෆි.
මම නම් කියන්නේ ඉතින් අම්මා කෙනෙක් වුණාම මොනතරම් බිසි ලයිෆ් එකක් ගත කළත් සිංහල අවුරුදු කියන හැඟීම දරුවන්ට දැනෙන්න අපිට පුළුවන් විදිහට පුංචිම දෙයක් හරි ගෙදර කරන්න ඕනේ. අපි විඳපු මේ සුන්දර ළමා කාලේ ඇත්තටම දැන් ළමයිට නෑනේ මේ තාක්ෂණය දියුණු වීමත් එක්ක ළමයි ගොඩාක් එකම තැනකට හිර වෙලානේ ඉන්නේ. ඉතින් ඒ නිසා මේ වගේ පුංචි දේවල් කරන එකෙන් අපේ දරුවන්ගේ හිතවලට සුන්දරත්වය එක දවසකට දෙකකට හරි දැනෙනවනේ. හරිද? දැන් මේ කොකිස් අක්කුව සීසන් කරන විදිහ මම දැක්ක YouTube එකේ. දැන් මම ඒක එහෙම පුළුවන් ද කියලා බලනවා. ඒ බලලා කොකිස් කුඩු උනොත් ඉතින් අවුරුදු සොරි තමයි. දැන් මේකට කිව්වේ මෙහෙම මැටි හට්ටියක පෙන්නන්න කැමරාමෑන් මැටි හට්ටියක වතුර දාලා මෙන්න මෙච්චරක් විතර ගොරක දාලා මෙන්න මෙහෙම කොකිස් අච්චුව ඔන්නෝම එන ගානට තියන්න කිව්වා වතුර ටික දැන් මාව පෙන්නන්න මේ වතුර ටික ඉඳන කම්ම ගොරක තැපිලා ඊළඟට කොකිස් අච්චුව සෝදලා කොකිස් හදන්න කිව්වා දැන් මේක කරලා බලමු මේ YouTube එකේ දැක්කේ මේක කරලා බලමු මේ කොකිස් එක හැදෙයිද කැඩෙයිද කියලා හැබැයි කැඩුණත් මගේ ළඟ තව විසඳුමක් තියෙනවා නන් ස්ටික් එකක් තියෙනවා ඒ නිසා බය නැතුව අද 13 තව මාව පෙන්න අද 8:03 ලිප් නිවන්න තියෙනවා. දැන් වෙලාව කීයද? 6:00යි. 6:30 something. 6:00යි. දැන් වෙලාව. ඉතින් බලමු. ඒ උදේට කොකිස් තියෙයිද? කොකිස් කොහොමද කොකිස් 10ක් හරි අලුතෙන් ගත්ත කොකිස් අච්චුව ගොරක දාපු උතුරන වතුරේ තැම්බෙන්න තියලා මම්මගේ සුපුරුදු නන් ස්ටික් කොකිස් අච්චුවේ කොකිස් ටික හදන්න ගත්තේ අපේ වෙලාවට. මොකද අර කියපු විදියට ඒක සීසන් වෙලා තිබුණේ නෑනේ. ඒකෙන් හදපු කොකිස් කුඩු උනානේ. හරිද වැඩ? දැන් මේක හිඳුනා. දැන් මේක සෝදලා බලලා හදලා බලන්න ඕනේ මේකේ මොකද තියෙන්නේ. බලමුද? මේ වගේ තියෙන කොකිස් අච්චුව. ඒක හොඳට ගැලවෙනවා. ඒක නම් ස්ටික් එකක්. මේක දැන් දාලා තියමු අනිත් එක. මම නම් YouTube එකේ කියලා තිබුණ විදිහටමයි කළේ. ඒ වුණාට කොකිස් අච්චුව සීසන් වෙලා තිබුණේ නෑ. ඒ කියන්නේ ළමයි YouTube එකේ කියන හැම දෙයක්ම ඇත්ත නෙමෙයි. කොහොම හරි ඉතින් සතුටින් කියන්න ඕනේ කොකිස් අච්චුව සීසන් වෙලා නෑ කොකිස් කුඩු අනේ කොකිස් අච්චු සීසන් කරන්න විදිහක් දන්න කෙනෙක් ඉන්නවනම් මටත් කියන්න හොඳේ. ඔන්න 14 වෙනිදා උරුදු දවසේ සුපුරුදු විදිහට බුදුපාන පත්තු කළා මම ප්‍රභාත් කිරි උතුරවන්න ලෑස්ති වුණා අම්මා කිරිබත් හදන්න ලෑස්ති වුණා ඔන්න ඔය විදිහට තමයි 14 වෙනිදා දවස පටන් ගත්තේ. යන්න. අම්මත් අම්මට. තමිල් මේ තියෙන්නේ අපේ අවුරුදු මේසේ ඊළඟට ඉතින් ගනුදෙනු කළා ඊළඟට අනුභව කළා බලන් ඉරි මෙච්චර දවස් දුක් විඳි ඔය ටික කරගන්නනේ ඉතින් අනුභව කළා ඊළඟට අපිට ප්‍රභාත්ලගේ අක්කගේ ගෙදර යන්න තිබුණ අවුරුද්දට ඒ ගියා මොකද 15 වෙනිදා තමයි අපේ ගෙදර අවුරුදු උත්සවය තියන්නේ අයියා අතුලික් කළා. Market time. Nanti buat siapa? Pintu harian dulu. Tôi vừa không biết phật xin nó nè. Này để sang suara dulu kasih. Kajian rekaman.
දෙන්න ආච්චිට. මේ ඉන්නේ අපිට උදව්වට ඉන්න තමිල්. ඔන්න අද 15. අද තමයි දවස. දැන් පේනවද? ඔන්න 15 වෙනිදාත් වුණා. ඔන්න අපේ ගෙදර අවුරුදු උත්සවය. ඒකෙන් පෙවුනා. ඒකත් දරුණා වැඩේ කරගන්න. නෑ අන්තිමට පල්ලෙහාට ගිහින් දැන් නම් පේන්නේ නැහැ පුතා. යවන් Biggest lie you told your mom and dad. අම්මට කියපු ලොකුම බොරුව කියන්නලු මොකද්ද කියලා. biggest lie අම්මෝ ඒවන එකක් කියලා නැහැ දරුවට හොයාගන්න මොකද්ද කියන්න අම්මට බොරු කියලා නෑනේ ඔයා. කියන්න පුතේ කියන්න අම්මට කියපු ලොකුම බොරුව කියන්න Foreign country. හොරෙන් කඩේ හොරෙන් කඩේ ගිහිල්ලා හොරෙන් කඩේ ගියා අපට හොරෙන් ඒ හොරෙන් කඩේ ගියා මොකක්ද What's the most embarrassing? මොකක්ද What's the most embarrassing incident that happened in your life? එහා පැත්තේ හැරෙන්න ඒක මොනවද නැති වෙලා Godak. ගොඩක් තියනවලුනේ ගැම්ඩිල් කර කර හිටියා. එතකොට කොහොම හරි 500 කොට්ටුව දාලා තිබුණේ. දැන් ඇවිදී සුදේශ වගේ Sindu. ආති ආත. මේ තමයි මගේ ඒරියා එක. මේ වාකවද? මම මහින්ද මං ඉන්න තැන. ඉතින් වායට බෑ මෙහෙට. මහින්ද මහත්තයා නෑ නෑ. මෙතන කඩේ මම අඳුරනවා. මහින්ද මහත්තයා මම අඳුරනවා අයියාගේ හවුද අයියාගේ ඔව් ඈ එකයි පුතේ. parent what was the lie and what actually happened මම බොරු කියලා නෑ මල්ලි ස්කූලෙන් ගන්න ගියා රත්නසිරි එක්ක. ඊට පස්සේ මම මල්ලි වෙව්ව යත් එක්ක. මම අම්මට කිව්වේ තිලක්මගේ බහිනවා කියලා. මම බැස්සේ නෙමෙයි. මම බැසේ නෙමෙයි. කල්ලා කියන්න Beautiful and sweet.
කරා. ආ. Three. පොඩි අය ගැන වගේ මිතින් ලොකු අය ගැනත් හිතන්න ඕනේ නේ. ඒ නිසා මේ වගේ පොඩි පොඩි දේවලුත් උනා හොඳේ. හවස් වෙන්න අපේ ප්‍රභාට වීඩියෝ කරන්න තියෙනේම අමතක වෙලා තියෙන්නේ. ඒ නිසා මේකේ ගොඩක් ගේම්ස් වීඩියෝ කරලා නැහැ යා. කොහොම වුණත් ඉතින් අන්තිමට කඹ ඇදිල්ලෙන් තාත්තලා පුතාලට පෙරදුනා. ඉතින් මම ඕගොල්ලන්ගෙනුත් ඉල්ලන්නේ අපේ දරුවෝ තමයි අපේ ජීවිතේ. ඉතින් දරුවන්ගේ සතුට තමයි මේ අපි ප්ලෑන් කරපු හැම දෙයක්ම අපේ හිතේ ඇති තිබුණේ දරුවන්ගේ සතුට. ඒ නිසා ඉතින් මොනතරම් කාර්යබහුල කාලයක් ගත කළත් මොනතරම් ජීවිතේ ප්‍රශ්න මොනතරම් දේවල් තිබුණත් දරුවෝ වෙනුවෙන් කාලය කැප කරන්න අමතක කරන්න එපා. මොකද අපිට ජීවිතේ පොඩි කාලයයි දරුවොත් එක්ක ආදරෙන් ගත කරන්න තින්නේ. මේගොල්ලෝ වැඩි හිටියෝ වෙලා ලෝකෙට සමාජයට ගියාට පස්සේ මේගොල්ලන්ටත් අපිත් එක්ක ගත කරන්න කාලේ නැති වෙනවා. පුළුවන් හැම තත්පරයක්ම තමන්ගේ දරුවෝ වෙනුවෙන් දරුවන්ට ආදරය දෙන්න. එතකොට ඒගොල්ලොත් අනාගතයේදී ඒගොල්ලන්ගේ දරුවන්ටත් අපි කරා වගේම ලස්සනට ආදරය දීලා ජීවිතේ දරුවෝ වෙනුවෙන් කැප කරයිනේ. ඉතින් අවුරුදු ඉවරයි. ඒත් ඉතින් මම ඕගොල්ලන්ගේ ජීවිතේ හැමදාම සුබ වෙන්න කියලා ඕගොල්ලන්ට ප්‍රාර්ථනා කරනවා. ආදරේ හැමදාම ගිහින් එන්නම්. තවත් අලුත් vlog එකකින් අපි හම්බ වෙමු. Bye.